ඔබ මේෂ ලග්න හිමියෙක්ද? එහෙනම් ඔබ ඉපදලා තියෙන්නේ ඉදිරියට යන්න. පසුබට වීම කියන වචනය ඔබේ ශබ්දකෝෂයේම නැහැ. ඒක නිසා අද අපි මේෂ ලග්නයේ හිමියන්ගේ ආදරය, මුදල් සහ නායකත්ව හැකියාවන් පිළිබඳ ටිකක් ගැඹුරින් විමසා බලමු. ඔබේ ජීවිතය මේ බලලා සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නත් පුළුවන්. මුලින්ම ආදර ජීවිතය කොහොමද කියලා අපි බලමු. මේෂ ලග්න හිමියන් ආදරය කරන විට ඒක සාමාන්‍ය ආදරයක් නොවේ. ඔවුන් පළමුවම ඍජුවම හිතේ තියෙන දේ ප්‍රකාශ කරනවා. මට ඔයා වැදගත් කියන ආකාරයෙන්. ඔවුන්ට Taman ආදරය කරන කෙනා වෙනුවෙන් සටන් කරන්න හැකියාව තියෙනවා. විශ්වාසවන්තයි. නමුත් හදිසි කෝපය සහ හිමිකාරත්වය පිළිබඳව හිත තුළ ඇතිවන හැඟීම් සමහර විට ගැටලු ගෙනෙන්න පුරුවන්. ඉවසීම, සවන් දීම සහ ශාන්තිමත් සංවාදි පවත්වාගෙන ගියොත් මෙම ආදරය දිගු කාලීන සබඳතාවයක් බවට අනිවාර්යෙන්ම පත්වෙනවා. ඊළඟට මුදල් හා වෘත්තීය ජීවිතය පිළිබඳ සලකා බලමු. මේෂ ලග්න හිමියන් ක්‍රියාකාරී, උද්‍යෝගිමත් සහ අවදානම් ගැනීමට සූදානම්. ඔවුන් ව්‍යාපාර, තාක්ෂණ, කළමනාකරණ හෝ ක්‍රීඩා ක්ෂේත්‍රවලින් සාර්ථකත්වය ලබනවා. ඔවුන්ට ඉක්මනින් තීරණ ගන්න හැකියාව තියෙනවා. අනාගතයේ දෙස බලමින් මුදල් හොයන්න දැඩි උත්සාහ කරනවා. නමුත් සැලසුමක් නැතුව වියදම් කළොත් අවදානම් වැඩි වෙන්න පුළුවන්. ඔබේ ශක්තිය, ආවේගය සහ ධෛර්යය හොඳින් පාලනය කළොත් ඔබට ලොකු මුදල් සහ වෘත්තීය සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්. නායකත්ව හැකියාව. මේෂ ලග්න හිමියන් උපන් නායකයෝ. ඔවුන් අභියෝගවලදී පසුපසට කිසි විටකත් යන්නේ නැහැ. ඉදිරියට යනවා. තීරණ ගන්න බිය නැහැ. ධෛර්යය, ශක්තිය, ආත්ම විශ්වාසය ඔවුන්ට නොඅඩුව තියෙනවා. නමුත් සාර්ථක නායකයෙක් වීමට අන් අයගේ අදහස් අගය කළ යුතුය. ඉවසීම ඉගෙන ගත යුතුය. කෝපය පාලනය කළ යුතුය. ඔවුන් මේ දේවල් හදාගත්තාම බලවත් නායකයෙක් බවට පත්වෙනවා. එවිට සමූහයක ඉන්න අනිත් අය ඔවුන්ට පිටුපාන්නේ නැහැ. අවසාන වශයෙන් කෙටියෙන්ම කියනවා නම් මේෂ ලග්න කියන්නේ අග්නි ලග්නයක්. ඔබේ ශක්තිය, ආවේගය සහ ක්‍රියාශීලී භාවය ඔබේ ජීවිතය වෙනස් කරනවා. ඔබේ ආදර සබඳතා දිගු කාලීන කරගන්න, ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරන්න, ඔබ උපන් නායකයෙක් බව තහවුරු කරගන්න මෙම ශක්තිය නිවැරදිව පාලනය කරන්න. ඉවසීම, සවන් දීම සහ සැලසුම් අරගෙන ගමන් කරන්න. ඔබ මේෂ ලග්න හිමියෙක් නම් අපගේ වීඩියෝ පිළිබඳව කමෙන්ට් එකක් දාන්න. ඔබේ අත්දැකීම් සහ අදහස් අපට කියන්න. අපගේ ඇස්ට්‍රෝ ගයිඩර් YouTube channel එක subscribe කරන්න. වෙනත් දිනයක තවත් තොරතුරු අරගෙන පැමිණෙන තෙක් ඔබට ජය හා සතුට.